එකමත් එක කාලෙක සරත් කියලා ගොවි මහත්තයෙක් ඔහුගේ හාමිනේ සමග සතුටින් ජීවත් වුණා. හේන් ගොවිතැන් කරමින් තමයි මෙයාලා ජීවත් වුණේ. මේගොල්ලන්ගේ හේනේ වගාවන් හොඳට පීදිලා ආවා. ඔන්න ඉතින් උදේ පාන්දර මේ සරත් ගොවි මහත්තයා හේනට යන්න පිටත් වුණා. ඔහුගේ හේන් අස්වැන්න දැකලා ඔහුට ගොඩාක් සතුටුයි. මේ අස්වැන්න දැකලා ඔහුගේ මහන්සියත් ඉබේටම නැති වෙලා ගියා. ඔන්න එදත් මහන්සි වෙලා මේ ගොවි මහත්තයා හේනේ වැඩ කරා. පැල හිටවලා වතුර දාලා පොහොර දාලා ඔහු ගෙදර යන්න පිටත් වුණා. හාමිනේ මෙදා පාර අස්වැන්න නම් හරිම සරුසාරයි. එහෙනම් අපිට ඉක්මනට අස්වැන්න නෙලන්න පුළුවන් මහත්තයා. ඔව් හාමිනේ එහෙනම් අපි ලබන සතියේ දිහාවක අස්වැන්න නෙලමුකෝ. ඔන්න එහෙම කියලා හාමිනේ මේ ගොවි මහත්තයයි සතුටින් බත් කෑවා. ඔන්න එදා රෑ ඌරොයි මුවොයි ඇවිල්ලා මේ ගොවි මහත්තයාගේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ කළා දැම්මා. රාත්‍රිය ගෙවිලා ගියා. සරත් මහත්තයා උදේ පාන්දර නැගිටලා හේනට යන්න පිටත් වුණා. අනේ දෙයියනේ මේ මොනවද මේ වෙලා තියෙන්නේ? වගාව විනාශ කරලානේ. ගොවි මහත්තයා ගොඩක් කම්පාවට පත් වුණා. ගොවි මහත්තයා එදා කිසිම වැඩක් නොකර හරිම කනස්සල්ලෙන් ගෙදර ගියා. හාමිනේ බලන්නකො වෙලා තියෙන වැඩේ. ඇයි අපේ මහත්තයා කලබලෙන්? ඌරු ඇවිල්ලා වගාව විනාශ කරලා දාලා පුංචි කොටහක් විතරයි දැන් ඉතුරු. ඔනේ දෙයියනේ. ඒ ටික හරි අපි රැක ගන්න ඕනි නේද? දැන් මේ පාර අස්වැන්නෙන් අපිට කිසිම ලාභයක් නැහැනේ. ඕ හාමිනේ මම හිතුවා අද රෑට පැය රකින්න යන්න. ඒක හොඳයි අපේ මහත්තයා. එහෙනම් මං හවස් වෙලා අඩුම කුඩුම ටික ලෑස්ති කරලා දෙන්නම්කෝ. හවස් වීගෙන ආවා. ගොවි මහත්තයා හේනට යන්න සූදානම් වුණා. හාමිනේ ගමනට අවශ්‍ය සියලුම කළමනා ලෑස්ති කරලා දුන්නා. ගොවි මහත්තයා ගමන යන්න පිටත් වුණා. යන අතරමඟදී ඔහුට නරියෙක් හම්බුණා. ගොවි මහත්තයෝ කොහෙද යන්නේ මේ? මම මේ හේනට යනවා. වල්ලූරෝ මෝ ඇවිල්ලා හේන විනාශ කරලා දාලා. යමු එහෙනම් මමත් එන්නකෝ අපි දෙන්නා බය රකිමු. එහෙම කියලා ඔන්න දෙන්නම හේනට ගියා. රාත්‍රියේදී වල්ලූරෝ මුවෝ හේන විනාශ කරන්න ආවා. දෙන්නම එකතු වෙලා මේ වල්ලූරන්ව පළවා හැරියා. ඇති ආන්තා මගේ අස්වැන්න බේරුණා. ස්තුතියි නරියෝ. අස්වැන්න බේරුණ සතුටට මේ ගොවි මහත්තයා නරියත් එක්කාසු කරගෙනම පිට්ටු හදන්න තීරණය කළා. ඕක හරියන වැඩක් නෙවෙයි ගොවි මහත්තයෝ. වෙඩි කඩක් ගන්න නැතුව මොන පිට්ටුද? ඔයා බය නැතුව ඉන්නකො නරියෝ මමනේ පිට්ටු තම්බන්නේ. ඔන්න ගොවි මහත්තයා පොල් ගාලා පිට්ටු තම්බන්න ඕනි දේවල් ලෑස්ති කරගත්තා. ඒත් පිට්ටු තම්බන්න රෙදි කඩක් නම් තිබ්බේ නැහැ. ඒකනේ මං කිව්වේ ගොවි මහත්තයෝ පිට්ටු තම්බන්න රෙදි කඩක් ගන්න නැතුව පුළුවන්ද? නරියෝ මේ මගේ සරම තියෙද්දි මොන රෙදි කෑලිද? ආපෝ ඕක නම් හරියන වැඩක් නෙවෙයි ගොවි මහත්තයෝ. ඔන්න ගොවි මහත්තයා සරම පැත්තකින් මුට්ටියේ කට වට කරා. පිට්ටුව තැම්බෙනකන් ගොවි මහත්තයා ලිප ළඟට වෙලා හිටියා. එන්නම ලිපේ රස්නේ වැඩි වුණා. මේ රස්නේ දරා ගන්න බැරිව ගොවි මහත්තයා එකපාරම නැගිට්ටා. එකපාරටම පිට්ටු මුට්ටිය බිමට වැටුණා. පෙරලිලා පිට්ටු සේරම බිමට වැටුණා. ඒත් සමගම බය වුණ මේ නරියා කැලේ අපිට මොන පිට්ටුද කියලා නරියා කැලේට දුවගෙන ගියා. ඉතින් අපේ කතාව ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න.